ඉතින් හැමෝම කතා වෙන මේ ෆොටෝ එක. මොකද්ද මේ ෆොටෝ එක? ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරණයක් වෙච්ච වළංගනා මේ ශනිදා වාසනා ලොතරැයි පතක් ඊයේ දිනේ, ඒ කියන්නේ 2025 6 වෙනි මාසේ 30 වෙනිදා මේ ලොතරැයි පතේ මූණත ෆොටෝ එකක් එක්ක ලොතරැයි ප්‍රතිඵල සටහනක් දාලා තියෙනවා. ඉතින් මේක බැලූ බැලමටම කෙනෙක්ට එකපාරම හොයාගන්න බැරි වී සමහර අය හිතනවා මේකේ තියෙන අංකයි මේ තියෙන අංකයි පිළිවෙලට ගැලපුණ නැති හින්දා මේක දිනුමක් නෑ. හැබැයි මෙයා නිකන් දාපු පෝස්ට් එකක් කියලා. හැබැයි මේක ඇත්ත කතාව තමයි මේ ශනිදා වාසනා ලොතරැයි පතේ අංක 4ක් ගැලපිලා මිලියන 2ක වාසනාවන්තයක් වෙලා තියෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරණය. ඉතින් හැමෝම කතා වෙන මේ ලොතරැයි පතේ ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයකුත් එක්ක තමයි මේ වීඩියෝ එක දෙන්නේ. මේ ටිකට් පතේ තියෙන අංක 6 11 21 28. හැබැයි ලොතරැයි ප්‍රතිඵල සටහනේ තියෙන්නේ 28 11 21 6. හැබැයි කොතන කොයි විදිහට කොහොම ගැලපුණත් ලංකාවේ ලොතරැයි බහුතරයක පිළිවෙලක් අවශ්‍ය වන්නේ. ඔබේ ලොතරැයි පතේ අංක ගැලපුණොත් ඒකේ දිනුම හම්බ වෙනවා. ලොතරැයික් සාමාන්‍ය මුද්‍රණය වෙන්නේ ආරෝහණ ක්‍රමයට. ලොතරැයි දිනුම් ඇදීමේ ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක්. ඉතින් ඒ ලොතරැයි ස්වයංක්‍රීයව සිදුවෙන දේ පිළිවෙලක් ගැලපීමක් අවශ්‍ය වෙන්නේ. ඔබේ ලොතරැයි පතේ අංක ගැලපුණොත් ලංකාවේ බහුතරයක් ලොතරැයි වල දිනුම හිමි වෙනවා. ඉතින් මේ සමාජ ක්‍රියාකාරණීය වොක්ස් වීදියේ කේ නීල් කරුණාරත්න මහතාගේ ලොතරැයි පත් කොණ්ඩෙන් තමයි මේ ලොතරැයි පත මිලදීගෙන තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක බලපුවාම එයා ආදරණීය වාසනාවන්තයක් කරන්න හම්බුන ලොතරැයි මහතත් එක්ක පොඩි වීඩියෝ එකක් සමාජ මාධ්‍යවල එකතු කරලා තියෙනවා. ඉතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියන්නේ ලංකාව පුරාම වාසනාවන්තයන් රැසක් බිහි කරපු ආයතනයක්. ඉතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඔයාලත් මිලදීගෙන ඉතින් මෙන්න මේ වගේ වාසනාවක් හිමිකාරියක් වන්න. ඉතින් ලංකා ඉතිහාසයේ දවන්තම තෑගි මුදල තවමත් තියෙනවා මේ පිටියටම. ඒ 58 කෝටියකට අධික ජයමල් ලොතරැයි අලවි මහතුන් හරහා DLV ස්වීප් මොබයිල් ඇප් එක හරහා මේ ලොතරැයියත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් වරංගනා ඊයේ දවසේ වුණා වගේ අද දවසේ වාසනාවන්තයා ඔයා වෙන්නම පුළුවන්. ඉතින් හිත ඉන්නේ නැතුව ඉතින් ඔයත් දැම්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්ම වැඩි වැඩියෙන් මිලදී ගන්න.